මාස් ඉන්ස්ටිටියුට් වෙතින් ඔබට තිලින කරන රුමේනියානු භාෂා පන්තියට ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. පුරුතුතුරෝර් අද පාඩමෙන් අපි නාමපද උදාහරණ සහිතව ඉගෙන ගමු. රුමේනියානු භාෂාවේ නාමපද කොටස් 3කට බෙදෙනවා. පළවෙනි එක තමයි පුරුෂ ලිංග masculine. ඊළඟ එක තමයි ස්ත්‍රී ලිංග feminine. එතකොට අවසාන වචනේ තමයි neutral. හොඳයි, අපි දැන් මේ පද වෙන වෙනම ඉගෙන ගමු. පළවෙනි එක තමයි පුරුෂ ලිංග masculine. මෙයට පුරුෂයන් සහ සමහර වස්තුන් අයත් වෙනවා. ගණන් කරනකොට අපි එක්කෙනෙක් වෙනුවෙන් උන් ලෙසත් දෙදෙනෙකු වෙනුවෙන් දොයි ලෙසත් වාක්‍යයකට යොදනවා නම් ඒ පුරුෂ ලිංග. එහෙමත් නැත්නම් masculine වචනයක් යනුවෙන් අපට හඳුනාගත හැක. හොඳයි, අපි දැන් masculine වලට උදාහරණ බලමු. පිරිමි ළමයෙක්ට අපි කියන්නේ උන් බයාත්. එතකොට පිරිමි ළමයි දෙන්නෙක්ට අපි කියන්නේ දොයි බයේට්. ගහකට අපි කියන්නේ උන් පොම්. එතකොට ගස් දෙකකට අපි කියන්නේ දොයි පොමි. හොඳයි, අපි දැන් ස්ත්‍රී ලිංග හෙවත් ෆෙමිනින් හඳුනගන්නේ කොහොමද කියලා බලමු. ෆෙමිනින් වලට ස්ත්‍රීන් සහ වස්තුන් අයත් වෙනවා. ගණන් කරන විට එක්කෙනෙක් සඳහා ඕ ලෙසත් දෙදෙනෙක් සඳහා දෝව ලෙසත් වාක්‍යයකට යොදනවා නම් ඒ ස්ත්‍රී ලිංග එහෙමත් නැත්නම් ෆෙමිනින් වචනයක් බවට හඳුනාගත හැක. හොඳයි, අපි දැන් ෆෙමිනින් වලට උදාහරණ බලමු. ගෑනු ළමයෙකුට අපි කියන්නේ ඕ ෆාතර්. ගෑනු ළමයි දෙන්නෙක්ට අපි කියන්නේ දෝව ෆේතේ. ගෙදරක් කියලා අපි කියන්නේ ඕ කාස. ගෙවල් දෙකක් කියලා අපි කියන්නේ දෝව කාසේ. නාම්පදවල අවසාන වචනය නපුංසක ලිංග එහෙමත් නැත්නම් neutral හඳුනා ගන්නා ආකාරය අපි දැන් බලමු. ගණන් කිරීමේදී ඒක වචනයක් සඳහා masculine වචනිකුත් බහුවචනයකදී feminine වචනිකුත් භාවිතා කරන්නේ නම් ඒ කියන්නේ එක්කෙනෙක් සඳහා උන් ලෙසත් දෙදෙනෙක් සඳහා දෝව ලෙසත් වාක්‍යයකට යොදනවා නම් නපුංසක ලිංග එහෙමත් නැත්නම් neutral වාක්‍යයක් යන්න අපට හඳුනාගත හැක. හොඳයි, අපි මේකට උදාහරණ කිහිපයක් බලමු. පුටුවක් උන් ස්කවුන්. පුටු දෙකක් දෝව ස්කවුනේ. පැන්සලක් උන් ක්‍රයෝන්. එතකොට පැන්සල් දෙකක් දෝව ක්‍රයෝනේ. හොඳයි, අපි මේක තවත් කෙටි කරලා මෙහෙම ඉගෙන ගමු.
දොක්තෝර්. මේක මස්කුලීන් වචනයක්. මෙය ඒක වචනයේදී උන් දොක්තෝර් ලෙසත් බහු වචනයකදී දොයි දොක්තෝරී ලෙසත් වෙනස් විය යුතුයි. කාර්තේ මේක ෆෙමිනින් වචනයක්. මෙය ඒක වචනයේදී ඕ කාර්තේ ලෙසත් බහු වචනයේදී දෝව කාර්සී ලෙසත් වෙනස් විය යුතුයි. හොඳයි, අවසාන වචනය පත්. මේක නෙවුත්‍රු වචනයක්. මෙය ඒක වචනයකදී උන් පත් ලෙසත් බහු වචනයකදී දෝව පතුරි ලෙසත් උච්චාරණය කළ යුතුයි. හොඳයි, ඔයාලා ඒක වචන බහු වචන කරනකොට ඔයාලට පොඩි ගැටලුවක් එන්නේ නැති ඒවා කොහොමද වෙනස් වෙන්නේ කියලා මම ඔයාලට විශේෂ සටහනක් දෙන්නම්. පුරුෂලිංග නාමපද බහු වචනයට හැරවීමේදී අගට ඊ අක්ෂරය එකතු කළ යුතුයි. ස්ත්‍රීලිංග ඒක වචන නාමපදයක් බොහෝ විට අවසන් වෙන්නේ ආ අක්ෂරයෙන් හෝ අක්ෂරයෙන් වන අතර එය බහුවචනයකට හැරවීමේදී වචනයට අවසානයේ ඒ අක්ෂරය හෝ ඊ අක්ෂරය භාවිතා කරයි. නපුංසකලිංග නාමපද බහුවචනයකදී වචනය අවසානයේ ඌරි එහෙමත් නැත්නම් ඒ භාවිතයෙන් අවසන් කරයි. රුමේනියානු භාෂාවේ ඇති විශේෂ අකුරු වන ෂ ස උච්චාරණය කරන ආකාරය මම මගේ කලින් පාඩමෙන් ඔයාලට කියලා දුන්න මතක ඇති. අද පාඩමුනුත් ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ව්‍යාකරණ ඊළඟ පාඩමෙන් අපි නැවත හමු වෙමු. ලරවදෙරේ